හායි කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද වීඩියෝ එක තෙමු අන්බොක්සිං මම තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා. ඉතින් මට ඒ ඕඩර් එක සතියෙන් හරියටම ලැබුණා. අපි බලමු මගේ තෙමු බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. බලමු මුලින්ම මේක ගොඩක් අය දන්න ඇති මේ දවස්වල TikTok එකේ වයිරල් එක මේක hair එකේ curls හදාගන්න පුළුවන් එකක් heat flow කර මේක මම දැම්මේ pink color එක තව තිබුණා colors black තිබුණා මම දැම්මේ pink color එකෙන් මේක මට මතක හැටියට රුපියල් 700 ගාණක් වගේ උනේ. මම ස්ක්‍රීන් එකේ දාන්නම් ගාණ මට හරියටම මතක නැහැ. මේක තියෙන්නේ යූස් කරන්න මෙන්න මේ විදිහට කොණ්ඩෙට තියලා මෙතනින් ක්ලිප් එකක් ගහලා කොණ්ඩේ මේක වටේ ඔතන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ස්ක්‍රන්චීස් දෙක දාලා ඕවර්නයිට් තියලා ඔයාලට මේකෙන් කර්ල්ස් හදාගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 700 ගානට වත් අවුලක් නැහැ. මම මෙහෙත් දැක්කා ඔන්ලයින් ෂොප් වලත්. හැබැයි මට හිතුණා තෙමු එකෙන් ගන්න. මම තෙමු එකෙන් දැම්මේ ලොකු ඕඩර් එකක් නෙමෙයි. මොකද මට ෂුවර් එකක් නැහැ පළවෙනි ඕඩර් එක නිසා කොහොම වෙයිද කියලා. ඒ නිසා මම කෝකටත් කියලා පොඩි එකක් තමයි දැම්මේ. මේක හොඳ වුණොත් මම දෙවෙනි පාරක් දානවා. ඔයාලට කියන්න ඕනේ මම ස්ක්‍රීන් එකේ දාන ස්ක්‍රීන්ෂොට් වල තියෙන්නේ දැන් මේ දවස්වල යන ප්‍රයිසස් මම බයි කරනකොට මේ ප්‍රයිස් නෙමෙයි තිබුණේ මේ අයිටම් වල. ඉතින් ඔයාලට මේ ලින්ක් ඕනේ නම් මේ අයිටම්ස් වල මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේක වල ටිකක් ලොකුවට කියලා හිතුවේ. හැබැයි මේක ටිකක් පොඩි ඇවිල්ලා තියෙනවා. රුපියල් මට මතක හැටියට මේක 500 ගාණක් වුණේ. ඒ ගානට මෙහෙන් ගන්න බැහැනේ. මේ එකක් 180ක් 200ක් වගේ වෙනවා. මෙහෙම ඊට වඩා හැබැයි තියෙනවා ලොකුයි. මේක ටිකක් පොඩි. අවුලක් නැහැ. ඉතින් ඒ ගානට මේ සෙට් එකම වටිනවා. මේක මම ඕඩර් කළේ සැලොන් එකට. මේක තියෙනවා කෑලි 1 2 3 4 5 6ක් තියෙනවා. ෆුල් සෙට් එකම උනේ මම ගාන දාන්නම් මෙතනින්. හරි දැන් මම දෙකක් බැලුවා. මට මතක හැටියට මම 5ක් වගේ තමයි දැම්මේ. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. මම ඉවසිල්ලක් නැතුව ඉඳපු එකක් මේක. අම්මෝ මේක ලස්සන. ඔයාලට පේනවද මේ? මේක මාරම ලස්සනයි. හරිම යුනික්. මම හිතුවේ නෑ හැබැයි ෆොටෝ එකේ තියෙන ක්වොලිටියටම මේක එයි කියලා. මේක නම් වව් මාර ලස්සනයි. ඒක හරිම ක්වොලිටි. මාර ලස්සනයි. I like it. සති එකමාරකට දෙකකට වැඩි දාලා මම පැකේජ් එක ඇවිල්ලා ටිකක් දවස් මට ඉතින් පරක් වුණා. අන්බොක්ස් කරා. මේක ටිකක් ලොකු එකක්. මේක මම හිතන්නේ 800 ගානක් විතර වුණා.
ඉන්ඩෝ ප්ලාන්ට්ස් මේ නඩත්තු කරන්න අමාරු කට්ටියට මේ වගේ හොඳයි. මම වගේ අයට. මම ආසයි. හැබැයි මට නඩත්තු ටිකක් අමාරුයි. මේක අවුලක් නැහැ. මේක නැචරල් එකක් වගේම තියෙනවා. මාර ලස්සනයි. මේක මේ අපි ගාව තියෙන ප්ලාස්ටික් එකකට සම්බන්ධ කරගන්න තියෙනවා. මේක මට දැන් ටික ටික තව ඕඩර් එකක් දාන්න හිතෙනවා. දෙවෙනි එකක් දායි. තව එකයි තියෙන්නේ. අපි බලමු අන්තිම එක. මේකෙත් තියෙන මං ආසම එක. අර හැම එකම තියෙනවනේ ඕඩර් එකක අපි උනන්දුවෙන්ම දාන්න ටිකක්. මං එහෙම උනන්දුවෙන්ම දැම්මේ මේකයි මේක. මේක බලන්න. මේගොල්ලන්ගේ පැකේජින් නම් නියමයි. හොඳට පැක් කරලා එවලා තිනවා. वाव ඒක ලස්සන මට ලෝබයි කඩන්න. මාර ලස්සනයි අනේ මේක. මගේ මෝඩ රියැක්ෂන් ගණන් ගන්න එපා. Welcome to my YouTube channel. Bye. ඉවරයි. එච්චරයි. මේ අයිටම්ස් පහම මට උනේ 2600 ගාණයි. ඉතින් ඒ ගාණට මේ බඩු හරිම worth. මම ඔයාලටත් රෙකමන්ඩ් කරනවා. ඔයාලත් තෙමු එකෙන් ඕඩර් එකක් දාලා බලන්න. ඉතින් මේ දේවල් ටික තමයි මම තෙමු එකෙන් ඕඩර් කරේ. මගේ ෆස්ට් ඕඩර් එක විදිහට. ඉතින් මම සෙකන්ඩ් ඕඩර් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මට මේ ඕඩර් එකට ඩොලර් 8යි ගාණක් ගියා. 8.80 ගාණක්. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් රුපියල් 2000 ගාණක්. ඉතින් ඔයාලත් තෙමු එකෙන් ඕඩර් එකක් දානවා නම් YouTube වීඩියෝ බලන්න. YouTube එකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඒව බලලා අයිටම් එකේ අත තියෙන රිවිව්ස් හැම එකක්ම බලලා හොඳට බලලා තමයි ඕඩර් එක දාන්න ඕනේ. ගොඩක් අය කියලා තිබුණා රුපියල් 3000 ගානට වැඩි ඕඩර් තමයි අනිවාර්යයෙන්ම තෙමු එකේ දාන්න ඕනේ කියලා. හැබැයි එහෙම එකක් වුණ නැහැ. මම 2600 ගානකට එකක් දැම්මා. ඉතින් මං හිතනවා ඊට අඩු මුදලක එකකුත් දාන්න පුළුවන් ඇති කියලා. ඉතින් මමත් මේ ඕඩර් එක ගොඩක් හිතලා තමයි දැම්මේ. ගොඩක් කාට් එකේ ඇඩ් කරන් තිබුණාට අයිටම්ස් මට ඕනම කරන ටික තමයි මම දැම්මේ. මොකද පළවෙනි ඕඩර් එකේ නිසා මට ටිකක් බය හිතුණා. මම ඕඩර් කරපු එක මේයිද මේවා ඩැමේජ් වෙලා තියෙයිද මට ෂුවර් එකක් තිබුණ නැහැ. ඉතින් හැබැයි හොඳටම තිබුණා බඩ් එක. ඉතින් මම ඔයාලටත් කියන්නේ තෙමු එකෙන් ඕඩර් එකක් දානවා නම් හොඳට රිවිව්ස් බලලා එහෙම දාන්න කියලා. ඉතින් එහෙනම් අපි මගේ සෙකන්ඩ් තෙමු අන්බොක්සින් වීඩියෝ එකත් එක්ක හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි.